Hi සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා දුල්ෂ ඇකඩමියෙන් කියන තවත් brand new වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් trending topic එකක්. ඒක තමයි crypto topic එක. ඉතින් crypto topic එක ගත්තොත් එහෙම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒත් එකම crypto කිව්ව ගමන් ඔයගොල්ලෝ මතක් වෙන්නේ Binance. ඒත් එකම ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා crypto සමානයි Binance කියලා. නෑ ඒක වැරදි. ඒක මුලින්ම කියන්න ඕනේ. crypto කියන්නේ එකක්, Binance කියන්නේ එකක්. හරිද? Binance කියන්නේ exchange එකක්, crypto කියන්නේ currency වර්ගයක්. ඒ ඉතින් ඒක මතක තියාගන්න. ඒක පටල ගන්න එපා. ඒ දෙක දෙකක්. එකක් නෙවෙයි. හරි? ඉතින් Binance exchange එක ගැන නෙමෙයි මම අද කතා කරන්නේ. Bybit exchange එක ගැන. ඉතින් ගොඩක් කට්ටිය මේ දවස්වල පොඩ්ඩක් trending අර tap to pay කරන එක සහ Bybit card එක ගැන ගොඩක් කට්ටිය හොඳ උනන්දුවක් දක්වනවා. ඉතින් ඒගොල්ලොන්ට උදව්වක් වෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයගොල්ලන්ට Bybit exchange එකක් A to Z හදා ගන්න විදිය, verify කරගන්න විදිය, virtual card එකට apply කරන විදිය සහ virtual card එක අපේ Android දුරකථනයට කොහොමද අපි add කරගන්නේ, එහෙම නැත්නම් tap to pay කරන්න හදාගන්නේ කොහොමද කියලාත් මම අද කතා කරනවා. ඒත් එකම විශේෂ update එකක් තියෙනවා. ඉතින් iPhone users ලටත් Bybit එකෙන් access දීලා තියෙනවා master card එක add කරන්න. ඉතින් අපි ඒකත් බලමු කොහොමද මේ වීඩියෝ එකෙන් කරන්න කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරනවා, subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ update වීඩියෝ ගෙන්න ගන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන්න අපේ වීඩියෝ එකට. හරි මුලින්ම අපි Bybit එකට මෙන්න මේ ඇප්ලිකේෂන් දෙක දාගන්න ඕනේ, Bybit එක සහ wallet එක. ඉතින් මෙන්න මේ විදිහට Bybit එක ඕපන් කරලා අපි මුලින්ම account එකක් හදාගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝට පේනවා ඇති login to trade කියලා option එකක් තියෙනවා. අපි ඒක උඩ click කරලා මෙන්න මේ විදිහට Google account එක උඩ click කරනවා. click කරාට පස්සේ ඔයාගේ phone එකට අදාළ ඔයාගේ email ටික ඔයාලට පෙන්නයි. ඉතින් ඔයාලට එතනින් කැමති email එක use කරලා ගොඩම safe email එකක් නම් වඩාත් හොඳයි. එම් use කරලා මේ account එකට log වෙන්න පුළුවන්. ඉතින් මමත් දැන් මෙතනින් Bybit හදපු නැති email එකක් තෝරගෙන මෙන්න මේ puzzle එක සම්පූර්ණ කරලා මේ විදිහට account එක log වෙනවා. puzzle එක සම්පූර්ණ කරාට පස්සේ අපි මෙන්න මේ විදිහට මේගොල්ලෝ අහනවා මොන site එකකින්ද අපි log වෙන්නේ කියලා. ඉතින් මම දුන්නේ Bybit Global එක. ඕගොල්ලොත් දෙන්න Bybit Global කියලා. Bybit Global එක click කරාට පස්සේදී මෙන්න මේ විදිහට successful registration කියන එක එනවා. successful registration ආවට පස්සේ මෙන්න මේ විදිහට verify my identity කියන එක එනවා. ඉතින් අපිට පුළුවන් ඒක උඩ click කරන්න. click කරලා අපේ ID එක verify කරන්න. verify කරාට පස්සේ මේගොල්ලෝ අපෙන් අහනවා රට මොකක්ද කියලා. අපි ලංකාව කියලා දෙන්න ඕනේ. දීලා confirm කරන්න ඕනේ. confirm කරාට පස්සේ verify කරන්න ඕන document type එක අහනවා. ඉතින් අපි දෙන්නේ සාමාන්‍යයෙන් ID card එක. ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් driving license එකක් දෙන්න, passport එකත් දෙන්න පුළුවන්. ඉතින් මම ID card එකෙන් verify කරන නිසා මෙන්න මේ විදිහට ID card එක select කරලා මෙන්න මේ confirm that කියන එකටත් මම ටික් කරලා මෙන්න මේ විදිහට verify කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට continue බටන් එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් load වෙනවා. ඉතින් load වුණාට පස්සේ අපෙන් මෙන්න මේ විදිහට අපේ රට select වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට පල්ලෙහා documents තුන තියෙනවා. ඉතින් අපිට පුළුවන් national ID card එක උඩ ක්ලික් කරලා මෙන්න මේ විදිහට වෙරිෆිකේෂන් එක කරන්න. ඉතින් මට දැනටමත් account එකක් තියෙන නිසා මම මේ account එක verify කරන්න යන්නේ නැහැ. මොකද මට account එකක් දැනටම already තියෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ID document එක මෙන්න මේ විදිහට මේ කැමරා එකට ලස්සනට මේ කොන් හතර පේන්න අල්ලලා ID එකේ front side එකයි back side එකයි දෙකම ලස්සනට මෙන්න මේ විදිහට හොඳ background එකකින් තියලා පුළුවන් නම් සුදු පාට background එකකින් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කියන්නේ half sheet එකක් A4 එකක් වගේ අරගෙන ඒක උඩ ID card එක ලස්සනට ඔය කොන් හතරට සෙට් වෙන්න ID එකේ back එකයි front එකයි ෆොටෝ එකක් ගහලා ඔන්න ඔය විදියට send කරන්නයි ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට send කරලා ටික වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ටික වෙලාවක් කියන්නේ සාමාන්‍යයෙන් පැය ගාණක් පැය කිහිපයක් මේ වැඩේට ගත වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක verify වුණාට පස්සේ මෙන්න මේ විදියට Bybit account එකට නැවත වතාවක් ගිහිල්ලා මේ වම් අත පැත්තේ උඩ කෙළවරේ තියෙන අපේ icon එක උඩ click කරලා අපිට පුළුවන් බලා ගන්න අපේ account එක මෙන්න මේ විදියට verified ද කියලා. verify වුණාට පස්සේ ඉතින් අපිට පුළුවන් card එකට apply කරන්න. ඉතින් card එකට apply කරන්න කලින් ඕගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ account එකේ security එක තර කරගන්න. ඉතින් ඒකට පුළුවන් ඕගොල්ලන්ට authenticator පාවිච්චි කරන්න, pass key use කරන්න, two step දාගන්න. ඉතින් ඕගොල්ලෝ මේ ටික කරගෙන card එක apply කරන්න ආවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. හරි. අපි යමු නැවත වතාවක් වම් අත පැත්තේ උඩ කෙළවරට. උඩ කෙළවරට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති Bybit card කියලා මෙන්න මේ check now කියලා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. අපිට පුළුවන් ඒක උඩ click කරන්න. ඉතින් ඒක click කරාට පස්සේ අපිට පුළුවන් අපේ card එක තියෙන interface එක බලා ගන්න. ඉතින් interface එකට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ආපු ගමන් මගේ master card එක GPay එකට add කරගන්නේ කියලා මට message එකක් ආවා. ඉතින් දැනට යාළුවනේ මගේ card දෙකක් මෙතන apply කරලා තියෙනවා. අපි යමු මේ my cards කියන tab එකට. මේ my cards කියන tab එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ දැනට card දෙකක් active මට්ටමේ තියෙන එකක් තමයි මගේ Visa Platinum virtual card එක සහ Visa physical card එක. ඉතින් මේ දෙකම මම මගේ wallet එකට add කරගෙන තියෙන්නේ. ඉතින් මට දැන් තියෙන්නේ master virtual card එක add කරගන්න
ඉතින් ඇඩ් කරගන්න කලින් ළමයි මේක ඇක්ටිව් කරගන්න ඕනේ. ඒකට අපිට මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ෆිල් කරන්න වෙනවා. ඉතින් අපි බලමු අපි මොනවද මේ අහලා තින්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සරල ප්‍රශ්න හතරක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක හිතලා උත්තර දෙන්න තියෙන. ඉතින් මම ෆිල් කරන විදිහට ෆිල් කරත් ගැටලුවක් නැහැ. ඉතින් මම මේක මෙන්න මේ විදිහට ෆිල් කරගන්නවා. ෆිල් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පොඩි ඇග්‍රීමන්ට් ටික් දෙකක් එනවා. ඒ දෙකටත් ඔයගොල්ලෝ ටික් දෙක දාගෙන මෙන්න මේක සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ විදිහට your application for Mastercard is under review කියලා මේක රිවිව් වෙනකන් ඒගොල්ලෝ ඇක්ටිව් කරනකන් ඉන්න කියලා තමයි මේ කියන්නේ. අපි බලමු. ඉතින් මහලොකු වෙලාවක් ගියේ නැහැ. ඒ වෙලෙම කාඩ් එක අප්‍රූව් කරා. ඉතින් අපිට තියෙන්නේ දැන් මේක Google Pay එකට සාර්ථකව ඇඩ් කරගන්න. අපි බලමු. ඉතින් අපි දැන් කාඩ් ඩෑෂ්බෝඩ් කියන එකට ක්ලික් කරලා අපි යමු අපේ virtual card එකේ details ටික අරගන්න. ඉතින් ඩෑෂ්බෝඩ් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට my cards කියන ටැබ් එකට අපි දැන් යන්න ඕනේ. ඉතින් මෙන්න මේ උඩිනුත් අපිට notification ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ දැනට මට ඇක්ටිව් වෙලා තියෙන කාඩ් එක. ඉතින් මේ තියෙන master card එක මේක තමයි දැන් අපි Google Pay එකට ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති add to GPay කියලා ලස්සනට බටන් එක තියෙනවා. ඉතින් ඒත් එකම physical card එක ලංකාවට තාම නැහැ. අපි බලමු නිකමට ගහලා කොහොමද තත්ත්වය කියලා ලංකාවට දෙනවද? මම දැනුවත්ව කලින් දුන්නේ නැහැ. රයිට්. ඉතින් අවාසනාවට ඇත්ත කතාව අපිට සිද්ධ වෙනවා එක waiting list එකේ ඉඳන් ලංකාවට physical card එක එනකම් බලන් ඉන්න. හරි. දැන් අපි යන් අපේ virtual card එක add කරගන්න. මෙන්න මේ විදිහට add to GPay කියන කොට මම දැන් click කරනවා. click කරාට පස්සේ කෙලින්ම මට ඉතින් මට එන්න authenticate එකට අදාළ අංක 6 දෙන්න. ඉතින් මම මේ අංක 6 ඉක්මනට දෙන්නම්. මේ අංක 6 දුන්නට පස්සේ කෙලින්ම යන්නේ අපි ඔය Google Wallet එක ඇතුළට. Wallet එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේක add to wallet කියන බටන් එක තියෙනවා. අපි ඒකට click කරමු. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට agreement එකක් තියෙනවා. අපිට පුළුවන් ඒක කන්ටිනියු කරන්න. චෙක් කරනවා කාඩ් එකේ ඒගොල්ලෝ කොහොමද කාඩ් එකේ තත්ත්වය කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති virtual card එක සාර්ථකව ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ view in wallet කියන එක ක්ලික් කරලා අපේ wallet එකේ දැන් ඒ master card එක තියෙනවද බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ wallet එකේ දැනට master card දෙකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් හරියට අඳුරගන්න මේකේ අන්තිමටම තියෙන්නේ 31.99. අපි බලමු 31.99. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මෙන්න මෙතන 31.99. ඉතින් මේ කාඩ් එක තමයි අපි දැන් අලුතෙන් ඇඩ් කරගත්තේ අපේ Google wallet එකට. ඉතින් ඔයාලට පැහැදිලි ඇති වැඩේ කොහොමද කරන්න කියලා. හරිම සරල දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් කාඩ් එක පල්ලෙහා වලට පේනවා ඇති hold to reader කියලා තියෙනවා. ඒ කියන්නේ ATM machine එකට tap කරන්න විතරයි තියෙන්නේ. tap කරාට පස්සේ phone එක vibrate වෙනවා. vibrate එක වෙලා අපේ transaction එක සිද්ධ වෙනවා. මේ වීඩියෝ අවසානයේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම බින්ජුන් එකට ගිහිල්ලා tap to pay කරපු අවස්ථාවක්. ඉතින් ඒක බලන්න කලින් දැන් අපි යමු කොහොමද iPhone එකට සාර්ථකව මෙන්න මේ විදිහට master card එක add කරගන්න කියලා බලන්න. මම දැන් ඉන්නේ iPhone එකේ. හරි. මේ තියෙන මගේ master card එක. ඉතින් iPhone වල මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් මේ තියෙන මගේ physical card එකයි virtual card එකයි. ඉතින් මේකෙදි හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. අපේ wallet එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති plus mark එකක්. ඉතින් මේ plus mark එක උඩ click කරලා ඉවරලා මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට Bybit කියන එක ලස්සනට එනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Bybit කියන එක උඩ කන්ටිනියු දෙන්න. ඉතින් මගේ මෙතන කාඩ් තුනම පෙන්නනවා. මම ක්ලික් කරන්න ඕනේ මාස්ටර් කාඩ් එක. ඉතින් බලමු මගේ account එකට අදාළ මාස්ටර් කාඩ් එකේ අංකය මොකක්ද කියලා. ඉතින් ඒකට මට යන්න වෙනවා Bybit එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති අන්තිමටම තියෙන්නේ 18.72. පේනවා ඇති 18.72 අපි අදාළ හරි තුන්වෙනිට තියෙන කාඩ් එක. මම අනිත් කාඩ් දෙක ටික් දෙක අයින් කළා. මෙන්න මේ විදියට මෙන්න මේ 18.72 කියන කාඩ් එක උඩ ක්ලික් කරලා මේක කන්ටිනියු දෙනවා. ඒත් එකම මෙන්න මෙතන මගේ නම ඇවිල්ලා කාඩ් නම්බර් එක ඇවිල්ලා තියෙනවා. ඒක උඩත් මම කන්ටිනියු දෙනවා. ඉතින් ටික වෙලාවක් මේකෙදි ලෝඩ් වෙනවා. අපි බලමු කොච්චර ලා යනවද කියලා කාඩ් එක ඇඩ් වෙන්න. ඉතින් ඒත් එක මේ විදිහට ඇග්‍රීමන්ට් එකක් එනවා. මම ඒක ඕකේ දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති notification sound එකක් එක්කම Bybit card එක මේ විදිහට wallet එකට ඇඩ් වෙලා තිනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති email එකනොත් අපිට message එකක් උඩින් notification එකක් විදිහට ආවා Bybit card එක ඇඩ් වුණා කියලා. ඉතින් ওই විදිහට තමයි සාර්ථකව Bybit card එක අපි ස්මාර්ට්ෆෝන් එකට ඇඩ් කරගන්න. හරිම සරල දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් ඔයාලට මොන හරි තේරෙන්නේ නැති මොන හරි තැනක් තිබ්බනම් වීඩියෝ එක දෙපාරක් බලන්න. කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම්. ඉතින් මේ තියෙන්නේ මම බින්චුන් එකේ Android phone එකෙන් tap to pay කරපු අවස්ථාවත් මේකත් බලන්න. ඉතින් ওই විදිහට තමයි අපි Android එකටයි iPhone එකටයි tap to pay කරන්න අපේ Bybit card එක සාර්ථකව ඇඩ් කරගත්තේ. ඉතින් අද ওই විදිහට තමයි වැඩේ වුනේ. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ඔයාලට වීඩියෝ එක පාර තේරුන්නේ නැත්නම් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක නැවතවත් බලන්න පුළුවන්. ඒත් එකම කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. මම හිතනවා ඔයාලට මේ දේවල් ටික පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහාපැත්තේ තියෙන bell icon එක click කරන්න. ඔයාලට මේ වගේ update videos දිගටම ගෙන්න ගන්න. ඉතින් ඔයාගේ update නැති යාළුවට මේක යවන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. තවත් update video එකකින් ඉක්මනටම හම්බෙමු. ජය වේවා.